ඒලෙවල් එක්ෂෑම් එකට තියෙන්නේ දවස් 50ක් වගේ කාලය. ඔයාට මේ දවස් 50 කියන කාලය තුළ ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරිද? ඔයාට මෙහෙම දෙයක් කර ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ටයිම් එක ඔයා වැඩ කරන ඔයා වැඩ කරන විදිහට වැඩ කරලා ඔහේ මේ මාස දෙක ගෙවල ඉවර කරනවා. මේ දවස් 50 ඉවර කරනවා. ඉවර කරලා එක්සෑම් එක ලියනවා. කරන්න සාමාන්‍යයෙන් වැඩ කරන විදිහට වැඩ කරලා ලියලා දාන්න. දෙවෙනි ඔප්ෂන් එක විදිහට තියෙනවා ඔයාට මේ ටයිම් එක ඉන්වෙස්ට් කරන්න. ඔයා හැමතිස්සම හිතන්න මේ තියෙන්නේ පොඩි කාලයයි මේ තියෙන දවස් 50 ඇතුළත කොහොමද මම මේ දවස් 50 හරියට මැනේජ් කරගෙන වැඩ ටික කරගන්නේ කියලා. දැන් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න ගියාට පස්සේ පාඩම් කරන්න යනකොට ටිකක් පාඩම් කරනකොට කම්මැලි. නැත්තම් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එකටම අපි දැනගන්න ඕන මොකද්ද මේ අපි දැනගන්න ඕන මොකද්ද මේකට හේතුව. එක්සෑම් එක කිට්ටු වෙනකොට අපි එන්නේ ස්ට්‍රෙස් වෙනවනේ. තව දවස් 50යි තව දවස් 39යි තව දවස් 38යි ඔය විදිහට දවස් ගාන එක්සෑම් එකට කිට්ටු වෙන්න අපි ස්ට්‍රෙස් ගතිය එන්න වැඩි වෙනවා. හේතුව තමයි එක හේතුවක් තමයි ඔයාලා පේපර්ස් ලියනවා. දැන් මේ කාලේ පේපර්ස් ලියනවනේ. මේ කාලේ පේපර්ස් ලියනවා සබ්ජෙක්ට් වෙනවා කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ ගත්තට පස්සේ ඒ සබ්ජෙක්ට් අදාළ විදිහට නැත්තම් වෙන ස්ට්‍රීම් එකක ළමයෙකුට ඒ අදාළ සබ්ජෙක්ට් එක ලියුවට පස්සේ එයාට පේපරේ ලියනවා. ලියලා ලකුණු හම්බ වෙනවනේ. ලකුණු හම්බ වෙනකොට එයාට සැටිස් වෙන ලකුණක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ 75 80 වගේ තියෙන ළමයෙකුට කන්ෆිඩන්ස් එකක් තියෙනවා මට මේක කරගන්න පුළුවන්. දැන් ගොඩක් ළමයින්ට වෙන ප්‍රශ්නේ තමයි ඒ ලකුණු ප්‍රමාණය නැහැ. ඒ සාමාන්‍යයෙන් ගොඩක් ළමයින්ට තියෙන 30 ගණන් 40 ගණන් 50 ගණන් ඔය වගේ ලකුණු ප්‍රමාණයක් තමයි තියෙන්නේ 60 ගණන්. ඇවරේජ් එක විදිහට C මට්ටමේ තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. හරිද? ඊටත් වඩා අඩු මට්ටම් වලත් ළමයි ඉන්නවා. දැන් ඔය ළමයින්ට ඒ කට්ටිය දන්නවා තේරෙනවා ඒ කට්ටියට අපි මේක පාඩම් කරන්න ඕන කියලා. එයාලා කොතනින්ද පටන් ගන්න කියලා හිත ඉන්නවා. අපි කොතනින්ද පටන් ගන්න කියලා හිත ඉන්නවා. හරිද? අන්න ඔය හිත ඉන්නකොට දන්නේම නෑ දවස දැන් ඇදෙන්න නැගිට ගමන් ඕක හිතුවට පස්සේ ඔයා දැන් ඔයා හිතන්නකෝ ඔයා උදේ 4ට නැගිටින ළමෙක් කියලා. උදේ 4ට නැගිටිනවා. උදේ 4ට නැගිටලා මේ කල්පනා කරනවා මං අද මොකද්ද කරන්නේ. දැන් ඔයා හිතන්නකෝ එලාම් එක තියලා 4ට නැගිටින්න නැතුව 4:05ට අවදි. ඊට පස්සේ ඔයා හිතනවා මේක මං 4:15ට නැගිටින මේ වැඩ ටික කරනවා. අපි මොකද්ද කරන්නේ? අපි වැඩේ කල් දාන එක තමයි කරන්නේ. අපි එකටම වැඩේ පටන් ගන්න ඕන. හරිද? වැඩේ කරන්න නම් වැඩේ පටන් ගන්න ඕන. ඒ වැඩේ පටන් ගන්නෙ කොහොමද? ඔයා එකටම දැන් පරිසරය හදා ගන්න ඕන පාඩම් කරන්න. නිකන් පොත් මේසේ අපි ඉවල නම් අපිට පාඩම් කරන්න හිතෙන්නේ නැහැනේ. වාඩි වෙන්නවත් හිතෙන්නේ නැහැනේ. ඒක ඒ විදිහට හදාගන්න. පොත් මේසේ ඉවලට හදාගන්න. හදාගෙන ඔක හැමදාම හදින්න යන්න එපා. එතකොට වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඔක එක දවසක් පොත් මේසේ එක දවසක් කියන්නේ දවසක් කියන්නේ නැහැනේ පොත් මේසයක් හදා. ඔයාට විනාඩි 5ක් 10ක් 15ක් වගේ ටයිම් එකක් කියලා පොත් මේසේ හදාගෙන ඉවර කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා පුටුවට වාඩි දැන් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඔයා හිතන්න මම මේ කොටස විනාඩි 5ක් පාඩම් කරනවා. හරිද? ඉගෙනීම කියන්නේ ප්‍රොසෙස් එකක්. ඒක අපි කම්පියුටර් එකකට ඩේටා දාන වගේ වැඩක් තමයි මේ ඉගෙනීම කියලා කියන්නේ. හරිද? කම්පියුටර් එකකට පෙන් එක ගහලා කොපි කරන ප්‍රොසෙස් එකක් වෙන. ඒකේ ප්‍රොසෙස් එකක් වෙනවනේ දත්ත තැන්පත් කරන. අන්න ඒ වගේ වැඩක් තමයි අපි පාඩම් කරන ප්‍රොසෙස් එක. හරිද? ඔය ඉගෙනීම කියන ප්‍රොසෙස් එක මේ වැඩ කරන්න අපි ඒ ප්‍රොසෙස් එකක් කිව්වනේ මම. එතකොට ඒක වෙන විදියක් තියෙනවා. හරිද? එකටම මොකද්ද කරන්න? පාඩම් කරන්න ඕන නම් අපි පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. ස්ටාර්ට් එක දෙන්න. හරිද? එතකොට ඔයා හිතන්න මම විනාඩි 5ක් පාඩම් කරනවා. විනාඩි 5 මොනවද පාඩම් කර විනාඩි 5ක් මොකක් හරි පොඩි කොටසක් අරගෙන පාඩම් කරනවා. එතකොට අපිට පාඩම් කරන්න පටන් ගන්නම හදා ගන්න. හරිද? දැන් එතකොට දැන් මේ දවස් 50 කොහොමද මේ වැඩේ කරන්නේ? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් දවස් 50ක් ඇතුලේ S මට්ටමේ ඉන්න ළමයෙකුට C එකක් ගන්න නැත්නම් S මට්ටමේ ඉන්න ළමයෙකුට B එකක් A එකක් කරන්න හොඳටම පුළුවන් කාලයක් මේක. C මට්ටමේ ඉන්න කෙනෙකුට B එකක් කරන්න, B එකක් වෙනවා කෙනෙකුට A එකක් කරන්න පුළුවන් කාලයක්. හරිද? අන්තිම කාලේ කියන්නේ එක්සෑම් එකේ ගොඩක් කට්ටියට කෙලවෙන්න හේතුව එක්සෑම් එකේ අන්තිම කාලේ ඔයාලා අතාරින එක්සෑම්. ගොඩක් වෙලාවට ස්කිප් කරනවා නැත්නම් සමහර ළමයි ස්කිප් කරනවා. සමහර ළමයි ඔහේ ලියන්නම් වාලේ ලියනවා. මං කිව්වේ ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. ටයිම් එක ඉන්වෙස්ට් කරන්න පුළුවන් නැත්නම් ඔය යන විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හරිද? දැන් ඔයා
පාඩම් කරන්න පටන් ගත්තනි පළවෙනි ස්ටෙප් එක විදිහට පාඩම් කරන්න පටන් ගත්තා. විනාඩි 5ක් පාඩම් කරන්න කියලා හිතලා වාඩි වුණා. ඊට පස්සේ අපිට පටන් ගන්න එක විතරයි ඕන. එතකොට අපිට ටික වෙලාවක් පාඩම් කරන්න පුළුවන්. හරිද? දැන් ඕක එක දිගටම පාඩම් කරගෙන යන්න හරිද? මොකද අපේ මොලේ ඒක කැමති නෑ. හරිද? අපේ මොලේ ඉල්ලන්නේ හැමතිස්සෙම తాවකාලික සතුටක්. හරිද? తాවකාලික පොඩි ආතල් එකක් ඉල්ලන්නේ. එතකොට තමයි ඔයාලා කම්මල හිතුන ගම TikTok, Instagram, FB වගේ ගිහිල්ලා memes බලනවා, reels බලනවා. ඔය විදිහට දන්නේම නැතුව දවසම ගෙවිලා යනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා නිකන් ෆෝන් එක බලනවා කියලා. ඔයා FB එකේ හරි TikTok එකේ හරි YouTube එකේ හරි මොකක් හරි වීඩියෝ එකක් බලනවා කියලා හිතන්න. ඒක ඔයා ආසාවෙන් බලනකොට ඔයා දන්නේම නැතුව කාලය යනවා. අන්නේ ඒකම ඇප්ලයි කරගන්න ඉගෙන ගන්න එකට. මොකද ඉගෙන ගන්න එක කම්මැලි වෙන්න හේතුව ඉගෙන ගන්න කියන එක ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි. දැන් අපි TikTok එකේ Instagram එකේ ඉන්නකොට ලේසි අපිට අරක බැලුවට පස්සේ ස්ක්‍රෝල් කර බලන්න තියෙන්නේ. right? එතකොට කිසි මොලේ වෙහසන්න දෙයක් නැහැ. මොලේට නිකන් ඔයින් එකක් බලලා පොඩි ආතල් එකක් දාලා කමෙන්ට් එකක් දානවා. පොඩි අපිට ආතල් එකක් තියෙනවා. ඒකයි අපි මේ දේවල් කරන්නේ. හරිද? අන්න ඒක ඒ ආතල් එකම ඉගෙන ගන්නත් හදාගන්න. හරිද? අපිට මොකද මේ ආතල් එක නැති වෙන්න හේතුව අපිට දේවල් බැරි හින්දා. ඒ කියන්නේ අපිට පාඩම් තේරෙන්නේ නැහැ. තමාර තේරෙන්නේ නැති තැන් තියෙනවා. ලකුණු අඩුයි. එතකොට සබ්ජෙක්ට් වලට කම්මැලි. ඒ අදාළ අමාරු සබ්ජෙක්ට් එකට මේක අමාරුයි මේ සබ්ජෙක්ට් එක අමාරුයි කියලා දාන්නේ. ඒ සබ්ජෙක්ට් එකේ අපිට ආතල් එක නැති හින්දා. හරිද? අන්නේ ආතල් එක හදාගන්නේ කොහොමද? හරිද? ඒ ආතල් එක එකපාර හැදෙන්නේ නැහැ. මේක මේ එක දවසක් දෙකක් වැඩ කළා එහෙම රිසල්ට් වෙනස් කරන්න බෑ. මේක එක දිගට වැඩ කරන්න ඕන. අනිවාර්යෙන් ඩිසිප්ලින් එක කියන එක තියාගන්න ඕන. මොටිවේෂන් එක කියන එක පොඩි දවසක් තියෙන්නේ. දවසක් දෙකක් ගියාට පස්සේ මොටිවේෂන් එක කියන එක නැති වෙලා යනවා. ඩිසිප්ලින් එක හදාගන්න. කොහොමද අපි ඩිසිප්ලින් එක හදාගන්නේ? ඒවත් බලමු. දැන් අපි බලමු දැන් පාඩම් කරන්න පටන් ගන්න විදිය කිව්වා. ප්‍රොසෙස් එක කිව්වා. ස්ටාර්ට් කරන විදිය කිව්වා. දැන් අපි බලමු දවස් දැන් අපි පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ ටික වෙලා විනාඩි 5ක් විතර පාඩම් කරනකොට ඔන්න පාඩම් ටික ටික කරනවා. අදාළ කොටස් ටික බලාගෙන යනවා. ඊට පස්සේ අපි ওই විදිහට විනාඩි 40ක් 45ක් විතර යනකොට ගොඩක් වෙලාවට විනාඩි 30ක් යන්නත් කලින් අපේ කන්ට්‍රෝල් එක අපේ ඔළුව තියෙන්නේ පාඩමේ නෙමෙයි වෙන තැනක. ඒ කියන්නේ අපි පුතේ වාඩි වෙලා පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ ඒ අපේ ඔළුව තියෙන්නේ වෙන තැනක. හරිද? එතකොට අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. අන්න ඒක නැති කරගන්න ඔයා කරන්න මේ දවසට ඒ කියන්නේ පාඩම් කරන වෙලාවට ඔයා විනාඩි 25ක් විතර පාඩම්. හරිද? ඔයා දවසට නෙමෙයි. හරිද? පැයක් ගන්න. ඒ පැය කොටස් දෙකකට කඩා ගන්න. විනාඩි 30 කෑලි. ඔයා විනාඩි 25ක් පාඩම් කරනවා. හරිද? විනාඩි 25ක් නැත්තම් 20ක් පාඩම් කරන්න. 20ක් පාඩම් කරලා තව විනාඩි 5ක් මොකද මේ පාඩම් කරේ මොනවද කියලා මතක් කරනකොට. හරිද? විනාඩි 20ක් පාඩම් කරා. ඉතුරු විනාඩි 5 මොකද්ද කරේ? පාඩම් කරේ මම මේ විනාඩි 20 පාඩම් කරේ මොකද්ද කියලා බලන්න. මම මේ ටයිම් එකේ මොකද්ද පාඩම් කරේ කියලා බලන්න. හරිද? එතකොට ඒක බැලුවට පස්සේ මේ ටිකේ දැන් ඔයා විනාඩි 20 පාඩම් කරපුවා ඒ විනාඩි 5 ලියන්න බැරි නම් ඔයා පාඩම් කරලා නැහැ. ඔයා කරලා තියෙන්නේ ඔයා වාඩි වෙලා පොත කියවුව එක විතරයි. හරිද? ඒ පාඩම් කරනවා කියන්නේ පාඩම් කරා නම් අපේ මොලේට යන්න ඕන. මොලේට ගියාට වැඩක් නැහැ. මොලේ අපිට එළියට ගන්නත් ඕන. එක්සෑම් පේපරේ ලියන්න අපි ඒක ලියන්න ඕනේ ඔළුවට ගිහින්. අන්න ඒක කරන්න විනාඩි 5ක් ඔයා මතක් කරන වැඩ පිළිවෙල කරන්න. ඒකට ඔයාට මයින්ඩ් මැප් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයාට ඔයාට ඒ කියන්නේ ඔයාට සෙට් වෙන විදියක් ඇති. ඔයා හිතන්න නිකන් ඔයාටම කියලා දෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔයා මේ ඔයා පාඩම් කරපු දේ මේ කොටස මෙහෙමයි. දැන් ඔයා මොකක් හරි පද්ධතියක් කරමු මොකක් හරි කොටසක් බැලුවා නම් ඒකේ ඔයා ඒක ඔයාටම කියලා දෙන්න. මේක මෙහෙමයි වෙන්නේ. මේ හෝමෝන මෙහෙමයි වැඩ කරන්නේ. මේක මෙහෙම වැඩ කරනකොට මෙහෙම වෙනවා. එහෙමයි කියලා ඒ ඔයා නිකන් කතාවක් විදිහට ඒක ඔයාටම කියාගන්න. එතකොට ඒ විදිහ මාරු විදිහට ඔයාට ලකුණු වැඩි කරගන්න බලපානවා. හරිද? අන්න ඒක ඔයාගේ ඔළුවේ තියාගන්න. ඒ විදිහට දැන් ඔයා විනාඩි 20ක් පාඩම් කරා. විනාඩි 5ක් බ්‍රේක් එකක් ගත්තා. ආයෙත් විනාඩි 5ක් බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ ආයෙ පාඩම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ දැන් ඔය දැන් ඕක පැයක් කරා කියමුකෝ. දැන් අපි අපි දවසට අපිට ටාගට් එක අපි දැන් අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ මොකද්ද කරන්න කියලා. ඔයා ඒ වැඩේ කරන්නත් කලින් කරන්න ඕන වැඩක් තියෙනවා.
ඔයා දවසට ප්ලෑන් එකක් හදාගන්න මම මේ දවසට මෙන්න මේ ටික බලනවා මේ කොටස් ටික බලනවා බයෝවල මේ ටික බලන්න කෙමිස්ට්‍රි වල මේ ටික බලනවා ෆිසික්ස් වල නැත්නම් මැත්ස් වල මේ ටික බලනවා කියලා මේ පොතක් අරගෙන අපිට ප්ලෑන් එකක් හදාගන්න දවසට කරන වැඩ ටික ඒ පොතේ තියෙන ඩේට් එක දැම්මා අපි පටන් ගන්න වෙලාව දැම්මා ඊට පස්සේ ඉවර කරන වෙලාව දැම්මා ඊට පස්සේ ඔයා අර හැමතිස්සෙම අර මතක් කරන වැඩේ අනිවාර්යෙන් තියෙනවා හරිද ඔය විදිහට මොකක් හරි ප්ලෑන් එකක් ඔයාට සෙට් වෙන විදිහට අමාරු පාඩම් වලට ඔයාට මතක නැති පාඩම් මතක් කරගන්න ඒ වගේ ප්ලෑන් එකක් හදාගන්න හරිද ඒ වගේ ප්ලෑන් එකක් හදාගෙන ඒ වැඩ ටික කරගෙන යන්න ඊට පස්සේ දවසේ අන්තිමට ඔයාට කරන්න පුළුවන් ඔයා මේ දවසේ අන්තිමට ඔයාට කරන්න පුළුවන් පැයක් විතර අරගෙන ඔයා අද දවසේ ඇතුළත මොනවද පාඩම් කරේ කියලා ටක් ගාලා මතක් කරගෙන යන්න. හරිද? ඔන්න ඔය විදිහට පාඩම් කරනකොට ඔයාට ප්ලෑන් එකක් අරමුණක් තියෙනවා. අද දවසේ මම මොකද්ද කරන්නේ? දවසකට ඔයාට අරමුණක් තියෙනවා. ඒ අරමුණ දැන් ඔයා හිතන්න එතකොට දවසට දැන් මේ කාලෙ වෙද්දි ඔයා දවසට පැය 10 12 14 වගේ ඒ ලොකු ප්‍රමාණ වලට යන්න ඕන. 18 නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ගොඩක් අමාරුයි. අපි හිතන තරම් ලේසි නෑ පැය 10ක් 12ක් 13ක් 14ක් පාඩම් කරනවා කියන්නේ කිව්වට ඒක ලේසි නෑ. පාඩම් කරන කියලා. හරිද? තවත් දෙයක් තමයි මේ කාලේ වාරේ වෙන ප්‍රශ්නයක් තමයි මේ ඔයාලට ඔච්චර පාඩම් කරත් ඔයාගේ ඔළුවට මතක නෑ වගේ. දැන් අද පාඩම් කරපු දේවල් ටික හෙට මතක නෑ වගේ සීන් එක. හරිද? ඒක දැන් වෙන්නේ මොකක්ද දන්නවද? ඒක වෙන්නේ හේතුව අපි පොඩි කාලයක් තුළ ලොකු දෙයක් ඔළුවට දාන්න යනෝනි මෙ පොඩි කාලය තුළ දාන්න යනව ලොකු දෙයක් ඔළුවට එතකොට මොලේට ඒක මහන්සි හරිද එතකොට තමයි ටක් ගාලා අමතක කළ දාන්න බලන්නේ අපි කරන්න ඕන මොකක්ද ඒ අමතක මේ වෙන එක අවම කරන්න මොකක්ද කරන්න දැන් අද පාඩම් කරපු එක තව දවස් 3කින් විතර බැලුවා අද පාඩම් කරපු එක දවස් 3කින් බැලුවා ඒක ආයෙ සතියකින් විතර බලන්න ඊට පස්සේ ওই විදිහට දෙපාරක් තුන් පාරක් බලද්දී ඔක නිකම්ම ඔයාට ඔළුවට යනවා. හරිද? වැඩ කරන්න පසුබිම හදාගන්න. වැඩ කරන්න පටන් ගන්න. හරිද? දැන් මං කියන්නේ වැඩ කරන්න කියලා මේකට වැඩ කරන විදිය. වැඩ කරන්න පටන් ගන්න. වැඩ කරන්න පටන් ගනිද්දී අපිට දැන් මේ කන්ට්‍රෝල් එක අපිට නැති වෙලා යනවනේ. ටික වෙලාවක් වැඩ කරනකොට අපි පුටේ වාඩි වෙලා හිටියට අපේ අවධානය කියන්නේ ફોකස් එක නැති වෙලා යනවා ටික වෙලාවක්. හරිද? ඒක හින්දා තමයි අපි පොඩි බ්‍රේක් එකක් ගන්න. විනාඩි 20ක් වැඩ කරා, 5ක් මතක් කරා, පොඩි බ්‍රේක් එකක් ගත්තා. හරිද? ඊට පස්සේ ආයි ඒ වැඩේ දිගටම කන්ටිනියු කරගෙන යන්න. දැන් අපිට අරමුණක් තියෙනවා. ඇයි දැන් අපි දවස ඉවර කරන දවස පළදායිව මේ ගත කරන්න ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඔයා හැමතිස්සෙම පොඩි පොතක් හරි ඉවර වෙච්ච පොතක් හරි පොඩි පොතක් හරි තියාගන්න. මේ හිස්පිටි තියෙන පොතක් තියාගන්න. මොකද ඩේට් එක දැම්මා වැඩ කරන වෙලාව දැන් අපි හිතමුකෝ අද දවසේ ඩේට් එක දැම්මා ඩේට් එක දාලා වෙලාව දැම්මා වැඩ පටන් ගත්ත වෙලාව ඒ වෙලාවේ මොනවද ඔයා කරේ කියලා ඒ විනාඩි 30 මොනවද කරේ කියලා ලියන්න. මේ මං MCQ ටිකක් කරා MCQ ටික විවරණය කරා එහෙම පොඩි කොටස් වල මේ ඒ ටිකේ ලියන්න. ඔයා කරා ඒක ලිව්වා. දැන් ඒ විදිහට ලියා ගන්නකොට මොකද්ද වෙන්නේ අපේ ටයිම් එක අපිට නාස්ති වෙන එක අපිට අවම කරගන්න පුළුවන්. හරි කොහොම කිව්වත් අපේ වෙලාව දන්නේම නැතුව දවස පටන් ගන්නකොට පටන්ගෙන ටික වෙලාවක් යනකොට අපේ වෙලාව දන්නේම නැතුව අපේ ફોකස් එක නැති වෙනවා. ફોකස් එක නැති වුණාම ફોකස් එක නැති වෙනවා කියන්නේ ඉතින් වෙලාව අපරාධයි. හරිද? ඒක නැති කරගන්න හොඳම විදිය තමයි කියන්නේ මේ ප්ලෑන් එකක් තියාගන්න. දවසට ප්ලෑන් එකක් තියාගන්න. මේ දවසේ අද දවස ඇතුළත මම මේ දේවල් ටික ඉවර කරනවා කියලා. ඒ කියන්නේ කරන්න බැරි තරම් වැඩ දාගන්න එපා. එතකොට කරන්න බෑනේ. ආයෝජිතව කරන්න පුළුවන් වැඩ ටික විතරක් දාගන්න. මං මේ පාස් පේපරේ මේ ප්‍රශ්නේ කරනවා. ඒ විදිහට මුළු පාස් පේපර්ස් ටයිම් කියලා හැමතිස්සෙම ටයිම් එකට වැඩ කරන්න පුරුදු වෙන්න. පාස් පේපර්ස් උනා ටයිම් තියලා කරා. හරිද? එතකොට මේ දවසේ ප්ලෑන් එකක් තියෙනවා. දවසේ ගත කරන විදියක් තියෙනවා. එතකොට අපිට හැමතිස්සෙම ওই වැඩ කරද්දී අම්මලිකම කියන එක අනිවාර්යෙන් එනවා. මොකද මිනිස්සුයෝනේ. අම්මලිකම කියන එක අනිවාර්යෙන් එනවා. එතකොට ඔයා හැමතිස්සෙම හිතන්න ඕන ප්‍රශ්නයක් ඔයා හැමතිස්සෙම ඔයාගේ ඔළුවේ දුවන ප්‍රශ්නයක් තමයි මම මේක කරන්නේ කොහොමද? පොදු රිසල්ට් එකක් දාන්නේ කොහොමද? ඒ හැමතිස්සෙම ඔළුවේ දුවන ප්‍රශ්නයක්. අන්න ඔය ප්‍රශ්නේ
ඔයාගෙන් අහන්න ඒ ප්‍රශ්න වෙනුවට මට මේක කරන්න ඕනද මන් දවසට පෑ 15ක් 16ක් 12ක් වගේ වැඩ කරන්න ඕනද ඇයි මම මේක කරන්න ඕන කියන එක හැමතිස්සෙම ඔයාගේ ඔළුවෙන් අහන්න එතකොට ඔයාට ඕක ඇහුවට පස්සේ ඔයාට මේ වැඩේ කරන්නම ඕනද කියලා අහන්න එතකොට ඔයාට කරන්නම ඕන හේතු ටික එනවා මොකද කරන්න හේතුව නෑදෑයෝ බලන් ඉන්නවා යාළුවෝ බලන් ඉන්නවා හරිද නිසා ඔයාගේ දැන් මේක 2026 රිසා A-level exam එක ලියුවට පස්සේ රිසල්ට් බලන්න රිසල්ට් අහන්න ඕන තරම් කට්ටිය ඉන්නවා හරිද ඒ කියන්නේ අපිට උදව් කරන්නේ නැති කට්ටිය අපිට වචනකින්වත් උදව් කරපු නැති කට්ටිය A-level රිසල්ට් ආවට පස්සේ O-level උත් එහෙමයි රිසල්ට් අහන්න බලාගෙන ඉන්න හරිද දැන් ඉතින් මේ ඔයා හැමතිස්සෙම මේ ප්‍රශ්න අහන එතකොට ඔයාගේ කම්මැලිකම නැති වෙනවා මොකද මේ කරන්න ඕන හේතුව දන්නවනේ එතකොට මේ ඒ විදිහට කරන්න දවස ප්ලෑන් එකක් තියෙනවා ඒ දවසේ ඒ විදිහට වැඩ කරන්න ඊට පස්සේ දවසේ අන්තිමට ඔයා තියාගන්න පැයක් විතර වෙන් කරගෙන මේ ටයිම් එකේ ඒ පැයේ කරන්න ඕන ඔයා ඒ දවසේ කරපු ටික මතක් කරගන්න අද දවසේ මම මොනවද කරේ අද දවසේ මම කීයද වැඩ පටන් ගත්තේ මම මොන ටිකද කරේ මොන ටිකද කරේ කියලා ඔයා පොලයක් අරගෙන ලියන්න නැත්නම් ඔයා කාට හරි කියලා දෙනවා වගේ මම මේ ටික තමයි ඉගෙන ගත්තේ කියලා කියලා දෙන්න එතකොට මේ දේවල් මාර විදිහට වැදගත් වෙනවා දවසේ අන්තිමට ඔය වැඩේ අනිවාර්යෙන් කරන්නකෝ බලන්න මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ පාඩම් කරනවා කියලා පාඩම් පොත් මේසෙට ගිහිල්ලා වාඩි වෙනවා වාඩි වෙලා මේසෙට ගිහිල්ලා වාඩි වෙලා අපි දවසේ අන්තිමට අරගෙන කොලයක් අරගෙන ලියන්න තරම් දෙයක් නැහැ ඉතින් අපි මෙච්චර පාඩම් කරා කියලා ලියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඇත්තටම ඔයා කරලා බලන්නකෝ පළවෙනි දවසේ මේක එතකොට ඒ විදිහට දිගටම මේ වැඩේ කන්ටිනියු කරගෙන යන්න එතකොට ඔයාට ටික ලකුණු වැඩි වෙනවා එකපාරම ලකුණු වැඩි වෙන්නේ නැහැ එකපාරම ලකුණු 10 15 වැඩි වෙන්නේ නැහැ ලකුණු තමයි වැඩි වෙන්නේ හරිද ලකුණ මේ ඔයා හිතන විදිහට මේ දවස් දෙකක් වැඩ කරලා ලකුණු වැඩි කරගන්න පුළුවන් කියලා එහෙම බෑ මේක එක දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ දැන් එක්සෑම් එක කිට්ටු වෙන ඔයාලා ස්ට්‍රෙස් වෙනවා ස්ට්‍රෙස් වෙනකොට මොකද්ද වෙන්නේ ඔයාලා ස්ට්‍රෙස් වෙනකොට ඔයාලට පාඩම් කරපු දේවල් අමතක වෙලා යනවා සමහර වෙලාවට පේපර්ස් ලියන්න යනකොට ඔයාගේ ඔළුවේ මුකුත් නැහැ වගේ හැබැයි පේපරේ ලියන්න ගත්තට පස්සේ ටික මතක් හරිද ඔයා මේ කාලේ අන්තිම කාලේ කරන්න ඕන දේවල් තමයි පාස් පේපර්ස් කරන එක මොකද පාස් පේපර්ස් වලින් තමයි මාර ගේමක් ගහගන්න පුළුවන් ඔයා පාඩම් කරපු විෂය කරුණු ඒ වගේම ඉගෙනගත්තු තියරි ඇප්ලයි කරන්න තියෙන උදම දේ තමයි පාස් පේපර් හරිද ඒකින්ද පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න මං කිව්වේ ප්‍රශ්නේ වගේ හැමතිස්සෙම අහන්න මං ඇයි මම මේක කරන්නේ කියලා ඔයාගේ හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඇයි මම මේ පාඩම් කරන්නේ ඇයි මම මේ දේවල් කරන්නේ මෙච්චර මහන්සියලා නිදි වරාගෙන පාඩම් කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඔයාගේ හැමතිස්සෙම අහන්න හරිද ඔයා හැමතිස්සෙම ඔයත් එක්ක තරක් කරා හරිද එතකොට ඔයාට මාර විදියට ඔයාගේ නොලෙජ් එක වර්ධනය වෙනවා ඒ කියන වැඩ ටික කරන්න ඔයාගේ තනිකර ඔයාගේ අතේම තමයි වැඩේ තියෙන්නේ ඔයාගේ තමන් වෙනුවෙන් තමන්ම තමයි වැඩ කරන්නේ වෙන කවුරුවත් ඇවිල්ලා වැඩ කරලා දෙන්නේ නැහැ හරිද ඒකින්ද ඔයාට මේක කරන්න පුළුවන් තා පොඩි කාලේ තියෙන්නේ මේ කාලේ උඩරින් මහන්සියලා වැඩ කරන්න මේකේ ප්‍රයෝජන ඒ කියන්නේ ප්ලෑන් එකක් අනුව වැඩ කරන්න ප්ලෑන් එකක් අනුව වැඩ කරලා මේ දේ අනිවාර්යෙන් ගොඩ දාගන්න හරිද මේ දේ ගොඩ දාගන්න ඒකේ ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵලය මාර සතුටුයි හරිද ඔයා වැඩ කරලා පුළුවන් තරම් නැහිලා ගන්න ප්‍රතිඵලය ආපු දවසට ඔයාලට පට්ට සතුටක් එන්නේ හරිද මාරව සතුටුයි දැන් මේකේ අන්තිම කාලේ ගත්තට පස්සේ මාරම අවුල් කාලයක් හරිද අන්තිම කාලේ කියන්නේ එක්සෑම් අන්තිම කාලේ කියන්නේ ඉතින් ඔයාට වැඩ ගොඩක්ම කරන්න තියෙන කාලේ හරිද ඒ දේ කරන්න ওই වැඩ ගොඩක් තියෙනකොට ගොඩක් විදිහට දකින්න එපා ඒක ටික කොටස් විදිහට කඩාගන්න එතකොට අපේ ඒක මොලේ තර්ජනයක් විදිහට දකින්නේ වැඩ ගොඩක් එකපාර තියෙනකොට තමයි අපිට පාඩම් කරන්න හිතෙන්නේ ඒ වැඩ ගොඩ පොඩි කොටස් වලට කඩාගෙන ටික වැඩ කරන්න ගන්න හරි එහෙනම් මම තව වීඩියෝ එකක් කරන්නම් කොහොමද අපි පාස් පේපර්ස් වලින් වැඩ ටික කරන්න කියලා අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු